සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අදත් NN Music and Information අපේ YouTube channel එකට ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ඕගොල්ලෝ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨ ගණයේ ලේඛකයෙකු වන ගුණදාස අමරසේකර මහතා පිළිබඳවයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. එදදාස් 929 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින ගාල්ල යටලමත්ත ග්‍රාමයේදී ගුණදාස අමරසේකර උපත ලැබීය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනයත් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනයත් ලබා අනතුරුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකු වූ ඔහු පසුව රජයේ දන්ත වෛද්‍ය ආයතනයක සභාපති ධූරය දැරීය. රතුරෝස්සමල ඔහුගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහයයි. අනතුරුව ජීවන සුවඳ, එක් ටැමින් පොළවට, කතා 5ක්, ගල් පිළිමය හා බෝල් පිළිමය, මරණ මංචකයේ දුටු සිහිනය, පිළිමලවයි පියවිලවයි, විල්තර මරණය, කියනු මැන දිවි අරුත සහ මතක වත යන කෙටි කතා සංග්‍රහ ලියා පළ කරන ලදී. ඔහු විසින්ම ලියන ලද සෝමානම් කෙටි කතාව 1950 වර්ෂයේදී ලෝකයේ හොඳම කෙටි කතා 49 අතරට එක්විය. 1955 දී රචනා කළ කරුමක්කාරයෝ ඔහුගේ ප්‍රථම නවකතාවයි. අනතුරුව යලි උපන්නෙමි, දෙපා නොලද්දෝ, ගණ්ඩබ්බාපදානය, අසත්‍ය කතාවක්, ප්‍රේමයේ සත්‍ය කතාව, ගමනක මුල, ගම්දොරින් එලියට, ඉනි මගේ ඉහළට, වන්ක ගිරිය, යලි මග වෙත, දුරු රටක දුකට කිරියක, ගමනක මැද, ගමනක අග සහ රූපාන්තරණය හෙවත් සෝමදේවගේ සංක්‍රාන්තිය ආදී ඔහු ලියූ නවකතා අතර වේ. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ලේඛකයෙකු වන අමරසේකර නූතන සිංහල කවියේ ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබඳව අත්හදා බැලීම් සිදු කර කවියෙක් වශයෙන් අපිට ඔහුව පෙන්වා දෙන්න පුළුවන්. ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වූ භාව ගීත 1955 දී පළ වූ අතර අනතුරුව උයනක හිඳ ලියූ කවි අමල් බිසෝ, ගුරුළු අත, ආවර්ජනා සහ අසක්දා කව යන කාව්‍ය සංග්‍රහ ලියා පළ කර ඇත. අලියා සහ අන්දයෝ, අබුද්දස්ස යුගයක්, අනගාരിക ධර්මපාල මාක්ස්වාදීද, ගණදුරු මැදියම දකිනෙමි අරුණලු, ජාතික චින්තනයයි ජාතික ආර්ථිකයයි, සිංහල කාව්‍ය සම්ප්‍රදාය සහ නොසෙව්වනා කැඩපත නවකතාවේ පරිහානිය ආදිය ඔහු ලියූ සාහිත්‍ය සමාජ විචාර ග්‍රන්ථ වේ. මේ ආකාරයට ගුණදාස අමරසේකර ලේඛකයා පිළිබඳව තොරතුරු රැසක් ඔබ වෙත ඉදිරිපත් කළ හැක. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න, වීඩියෝ එක share කරන්න.